ඔන්න මම මස්කෙලියේ ඉඳන් නල්ලතන්නේ බස් එක යනවා. නල්ලතන්නේ බස් එක යන ගමන් තමයි මම ඔන්න ඔය වගේ ලස්සන සිරිපාදේ පේන වීඩියෝ එකක් ගත්තේ. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු කොහොමද අවාරේ සිරිපාදේ කරුණා කරන්නේ කියලා. ඔන්න ඔතනින් දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලලා සිරිපාද අවාරේ යන්න පටන් ගත්තා. අවාරේ සිරිපා කරුණාව. අවාරේ සිරිපාදේ කරුණා කරන්න මාරම ලස්සනක් පේනවනේ. දියයිලි මාරම සුන්දරත්වයක් තියෙන්නේ. අවාරේ සිරිපාදේ කරුණා කරනවා කියන්නේ මාරම ලස්සන දේවල් බලා ගන්න පුළුවන්. පේනවනේ. දියයිලි අම්මෝ මාරම ලස්සනයි. කැලේ පාදගෙන තමයි උන් යන්න දෙන්නේ. අම්මෝ සිරිපාද වාරේ මේ වගේ ලස්සනට තියෙනවා නම් කොච්චර වටිනවද අප්පා. බලන්නකෝ දැන් තව මාසෙකින් මේ ටික ගන්න දෙයක් නැහැ. විනාශ කරනවා. මේ වගේ ලස්සනට තිබ්බනම් කොච්චර ලස්සනද. වාර කියන්නේ කොච්චරක් ලස්සනද බලන්න මේකේ තියෙන ලස්සන. අම්මෝ මාගිරි දබේ දැන් ඉන්නේ ඇහැල කනුව පාස් කරලා. අම්මෝ දෙවියන්ගේ අඩවිය ශ්‍රීපාද සුරරද සමන් සමගින් සුරා. ඉතින් හරියටම තව සතියකින් විතර තව චූටි දවසයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ ටිකේ සම්පූර්ණම සෙනඟ පිරීලා ඉතිරිලා යනවා. සිරිපාද වාරේ පටන් ගත්තට පස්සේ අද මම මේ තනියම ආවට තව සතියකින් විතර මෙතන මාරම සෙනඟක් ඉන්නේ. ඉතින් ඔයාලත් එන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තව චූටි දවසකින් වාරේ පටන් ගන්නවා. මේ එන පොයේට වාරේ පටන් ගන්න. ඉතින් හැමෝටම සිරිපාදේ වඳින්න වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔන්න අවාරේ සිරිපාදේ කරුණා කරලා පහළට බහිනවා. දෙවියන්ගේ අඩවිය තව හරියටම තව දවස් 10ක් විතර තියෙන්නේ. මෙහි පිට දෙව්ලොවේ දොරගුළු විවර වෙන්න තියෙන්නේ. තව හරියටම සතියක විතර කාලයක් එන පොයට සිරිපාද වාරයට පටන් ගන්නවා. ඉතින් ඔයාලටත් හැමෝම සිරිපාද කරුණා කරන්න වාසනාව ලැබේවා. කොඩුයි දඬු කොඩුයි සිත ගඟුලේ නාලා හිමේ නගින්නට සැරසිති පිරුවෙට ඇඟ දාලා හිමේ නගින්නට සැරසිති පිරුවෙට ඇඟ දාලා